ආයුබෝවන් සියලු දෙනාටම වෙළඳපොළ ඉහළ මිලක් ලබා ගන්න පුළුවන්. ඉතාම කුඩා ප්‍රමාණයකින් වැඩි ආදායමක් ගන්න පුළුවන් වටිනාම භෝගයක් තමයි ඉඟුරු වගාව. මේ ඉඟුරු භෝගයෙන් ඔබට මනා මේ වගේ හොඳ අස්වැන්නක් ගන්න විදිය තමයි අපි මේ වැඩසටහනින් ඔබ සමග කතා කරන්නේ. මේ පොඩි අල කෑල්ලකින් ඔබට මේ කිලෝ එකක් දෙකක් තියෙන හොඳ අලයක් ලබා ගන්න නම් ඔබ කොහොමද පාති සකස් කරන්න ඕනේ, කොහොමද ඒක කරන්න ඕනේ කියලා මේ වැඩසටහන අපි දෙකකින් විතර ඔබට ලබා දෙන්නම්. පළවෙනි වැඩසටහනින් කතා කරමු ඉඟුරු වගාව ගැන ඔබට මන අවබෝධයක් ලබා ගන්න කොහොමද කියලා. දෙවෙනි වැඩසටහනින් අපි ඔබට කියලා දෙන්නම් පාති හදලා කොහොමද ඉඟුරු වගාව කරන්නේ. අතරම 10යි ආය වගේ කුඩා පාත්තියකින් ඔබට කිලෝ 100ක් විතර අස්වැන්නක් ගන්න පුළුවන්. මේ රැංගුන් කියන ප්‍රභේදයෙන් ඉඟුරු වල ප්‍රභේද තියෙනවා. ඒ වාණිජ මට්ටමේ හිටවනකොට ඉඟුරු වල මේවා රැංගුන් වගේ ප්‍රභේදයක් හිටවනවා නම් ඔබට ඒක වාසිදායක වෙනවා. ඉතින් මේ රැංගුන් ප්‍රභේද දැන් ඔබට මේ පේන පාත්තිය ගලවලා තියෙන්නේ. ගලවලා ඉවත් කරලා පස බෙදලා ඒ විදිහටම මනාව අල ගැනීම කරලා තියෙනවා. මේ පාත්තිය දැන් බෙදලා ඉවරයි. දැන් අල ගැනීම තමයි අස්වැන්න එකතු කර ගැනීම තමයි සිදු කිරීමට තියෙන්නේ. බෙදිනකොට වුණත් අල නොකඩන විදිහට එක පැත්තක සිට බෙදීම කළ යුතු වෙනවා. ඉතින් මේ විදිහට ඉතාම හොඳ අස්වැන්නක් ලබා ගන්න නම් ඔබ ඒ භෝගයට අවශ්‍ය වාර්ෂික නඩත්තු කිරීම කළ යුතු වෙනවා. ඇත්තටම කියනවා නම් ඔබට වර්ෂයක් යන්න කලින් ආදායමක් ගන්න පුළුවන්. ඉතා ඉහළ ආදායමක් ගන්න පුළුවන් හොඳම භෝගයක් තමයි ඉඟුරු. පහුගිය කාලේ වකවානුව ඉඟුරු කිලෝ එක 4000ට අධික මිලකට වෙළඳපොලේ විකිණීමට ලක් වුණා. මේ වෙනකොට නම් රුපියල් 1500 1200 වගේ අතර යන්නේ. එහෙම ගියත් ඔබට කවදාවත් 1000ට දුන්නත් පාඩු වෙන්නේ නැති භෝගයක් ඉඟුරු. ඔබ හිතන්න 6යි 10යි පාත්තියකින් ඔබට මනාව අස්වැන්නක් ගත්තොත් කිලෝ 100ක් තිබුණොත් ඇත්තටම 1000ට දුන්නත් ඔබට ලක්ෂයක් ඇවිල්ලා. හැබැයි ඉතින් ගම් වල පොඩි ආරක්ෂාවක් තියෙන්න ඕනේ. මොකද ඉඟුරු හොරු ගලවීමේ තත්ත්වකුත් මේ ගම් වල යම් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔබට රැක ගන්න පුළුවන් නම් ඇත්තටම මේක තියෙන සතුන්ට වඩා මිනිස්සුන්ගේ රැකගෙන ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඉහළ මිලක් ඔබට ගන්න පුළුවන්. ඒක හිතවනකොට උනත් මනාව ගුණාත්මකව බීජ තමයි හිටවිය යුත්තේ. එහෙම හිටෙව්වොත් තමයි අර ලොකු අලයක් ඔබට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දෙවෙනි වැඩසටහනේ හිටවන විදිහ සහ බීජ ගැන දෙවෙනි එකේදී කතා කරමු. මේකේදී ඔබ මොන අවබෝධයක් ලබා ගන්නද ඔබ කොහොමද ඉඟුරු වගාවක් පවත්වාගෙන යන්නේ. එතකොට වාර්ෂිකව ඔබට ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන් තනි පාත්තියෙන් වුණත් ඔබ ලක්ෂයක් විතර ආදායම ඇත්තටම ගන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් ඔබට අත්දැකීමෙන් කියන්නේ ඔබට ඒ විදිහට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් ඔබගේ නඩත්තු මනාව සිදු කර. හැබැයි මතක තියාගන්න දේශීය ප්‍රභේදයේ ලොකු අස්වැන්නක් ගන්නට අමාරුයි. මේ රැංගුන් සහ චීන වගේ ප්‍රභේද වලින් ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පොඩි ඉඩක් තියෙන පොයිචස් 10 15 කෙනෙකු වුණත් මේ වගේ පාති දෙක තුනක් හදාගත්තොත් වාර්ෂිකව ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්. හැබැයි තරමක හිරුවෙලියක් නම් අවශ්‍ය වෙනවා. පොල් අතරින් වගේ ඇත්තටම හිටවනවා නම් ඒක ඊටම හොඳයි කියලා පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම පොල් අතරින් හිටවනවා නම් උස්පාති දාලා හිටවන්න ඕනේ. මොකද නැත්තම් අර පොල් වල තද ගතියට අල බැහිම ටිකක් අඩු වෙනවා. දැන් බලන්න මේ අලයකින් බලන්න ගත්තාම සාර්ථක ඔය අල ඔබට පේනවා ගුණාත්මකව බහැලා තියෙන ආකාරය. ඉතින් මේ විදිහට වගාවක් පවත්වාගෙන යන්න වනාව වගාව වැඩි දියුණු කරගෙන ඔබ ඒ තුළින් ඉහළ ආදායමකට යන්න මේ තුළින් ඔබ මනා දැනුමක් අරගන්න කියන එක තමයි කියන්නේ. ඉතින් එහෙනම්
ඔබට සාර්ථක ඉගුරු වගාවෙන් ජීවිතය ජය ගන්න මේ වීඩියෝ වැඩසටහන ඔබට උපකාරයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් කියලා ඉදිරි වැඩසටහනෙන් ඉගුරු සම්බන්ධයෙන් කතා කරමු.